එකම පාට එකම සයිස් එකේ එකම ජාතියේ බෝල 8ක් තියෙනවා. මෙතනින් එක බෝලයක් විතරක් බරෙන් වැඩි. ඒත් එක්කම තරාජයකුත් දීලා තියෙනවා. හැබැයි පඩි නෑ. තරාදිය දෙපාරක් විතරක් පාවිච්චි කරලා කොහොමද බරෙන් වැඩි බෝලේ හොයාගන්නේ? උත්තරේ මම ඊළඟට කියන්නම්. හැබැයි ඊට කලින් ඔයාගේ බ්‍රේන් එක ටියුන් වෙන්න උත්තරේ හොයාගන්න try එකක් දෙන්න. හරි. ඔයාට එකපාරට හිතුණා නම් බෝල 4 අරගෙන තරාදිය දෙපැත්තකට දාලා මේක පටන් ගන්නවා කියලා ඒක වැරදි. මොකද එහෙම ගියොත් ඔයාට අඩුම ගානේ තරාදිය 3 පාරක් පාවිච්චි කරන්න වෙනවා. මතක තියාගන්න ඔයාට තරාදිය පාවිච්චි කරන්න පුළුවන් 2 පාරක්. මේක අපි සිස්ටමැටික් විදිහට විසඳමු. මුලින්ම අපි බෝලාට නම් කරගමු. 1 2 3 4 5 6 7 8 කියලා. දැන් මම කරන්නේ මුලින්ම බෝල 3ක්. ඒ කියන්නේ 1 2 3 තරාදිය වම් පැත්තට දානවා. ඊළඟට ඊළඟ බෝල 3 4 5 6 තරාදියේ දකුණු පැත්තට දානවා. දැන් මෙහෙම දැම්මාම තරාදිය බැලන්ස් වුණොත් ඒ කියන්නේ මේ මුල් බෝල 6ම බරින් සමානයි. එහෙනම් අනිවාර්යයෙන්ම බරෙන් වැඩි බෝලේ වෙන්න ඕනේ 7 නැත්නම් 8. එහෙනම් 7 8 අරගෙන ඊළඟ පාර තරාදිය දෙපැත්තට දැම්මාම යට යන පැත්තේ තියෙන එක තමයි බරෙන් වැඩි බෝලේ. මේ එක සිනාරියෝ එකක්. ඊළඟට වෙන්න පුළුවන් මුල් 6 දැම්මාම බැලන්ස් වෙන්නේ නැතුව එක පැත්තක් පහළට යනවා. අපි හිතමු පහළට ගියේ 1 2 3 තියෙන පැත්ත කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම බර බෝලේ තියෙන්න ඕනේ 1 2 3 වල. එහෙනම් 4 5 6 අයින් කරනවා 7 8 දිහා බලන්නෙවත් නැහැ. දැන් අපි 1 2 3 බෝල තුන අරගෙන 1 එක පැත්තකට දානවා 2 අනිත් පැත්තට දානවා. හිතන්න මෙතනදී දෙපැත්ත බැලන්ස් වුණා කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම බරෙන් වැඩි බෝලේ වෙන්න ඕනේ 3. 1 2 දැම්මහම බැලන්ස් වෙන්නේ නැතුව එක පැත්තක් පහළට ගියා කියන්නකො. එහෙනම් obviously ඒක තමයි බරෙන් වැඩි බෝලේ.